අදත් තව පොඩි ජ්‍යාමිතිය ගණනක් එක්ක. අද ගන්න තියෙන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය ආශ්‍රිතව. හරිද? බලමු ගන්න. මේ වගේ පින්තූරයක් දීලා තියෙනවා අපිට. ගානේ මේ වගේ පින්තූරයක් දීලා තියෙනවා. ඊට පස්සේ අපිට කරුණු හතරක් තියෙනවා. මේ කරුණු හතර ඔප්පු කරන්න තියෙන්නේ. ඔක්කොම කලින් මතක් කරගමු මොකද්ද මේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියන්නේ කියලා. හරිද? මොකද්ද මේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය? මේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියන එක අර්ථ දක්වන්නේ ත්‍රිකෝණාශ්‍රිතව. හරිද? මේවා අර්ථ දක්වන්නේ ත්‍රිකෝණාශ්‍රිතව. දැන් මේ ත්‍රිකෝණේ මම ගන්නකො ABC. මේ ත්‍රිකෝණේ AB පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය AB පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය සහ AC පාදයේ මධ්‍ය ලක්ෂ්‍යම යා කරමු. මෙන්න මේක යා කරනවා. එහෙම යා කරන රේඛාව ඇවිල්ලා මෙයාට සමාන්තරයි සහ මෙයාගේ දිගෙන් හරි අඩ. දැන් මෙයාගේ දිග මම ගත්තොත් 2a කියලා 2 සිම්පල් a කියලා මෙයා ඇවිල්ලා දිග සිම්පල් a වෙනවා. මේක තමයි මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියන්නේ. හරි. මොකක්ද මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියන්නේ? ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය යා කරන රේඛාව. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය යා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර එම පාදයේ දිගෙන් හරි අඩකට සමාන වේ. ඔක තමයි මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියන්නේ. හරි. දැන් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය ගැන කතා කරද්දී මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය කියලා එකක් තියෙනවා. හරි. විලෝමය කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් විලෝමය කියන්නේ මෙන්න මෙහෙම එකක්. විලෝමයේදී කියන්නේ ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ්‍ය. දැන් මම මේ වගේම ගන්නකො ABC කියලා ත්‍රිකෝණේ. ABC කියලා. හරි. මේ ත්‍රිකෝණේ AB පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා මම BC ට සමාන්තරව රේඛාවක් අඳිනවා. මෙන්න මෙහෙම BC ට සමාන්තරව රේඛාවක් අඳිනවා. හරි. එතකොට ඉතුරු වෙන AC පාදය හරියටම මෙන්න මේ රේඛාව මගින් හරියටම දෙකකට බෙදෙනවා. ඔක තමයි මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය කියන්නේ. හරිද? විලෝමය කියන්නේ මෙන්න මේකයි. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ්‍ය හරහා තවත් පාදයකට සමාන්තර වෙති රේඛාව මගින් ඉතිරි පාදය හරියටම දෙකකට බෙදෙනවා. නැත්නම් හරියටම සමච්ඡේදනය කරනවා. නැත්නම් සමච්ඡේදනය කරනවා. හරිද? ඉතිරි පාදය සමච්ඡේදනය කරනවා. හරිද? ඔක තමයි මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය කියන්නේ. ඔය තියරි පාවිච්චි කරලා අපි බලමු මේ ගාන හදාගන්න. හරිද? විලෝමය කියන්නේ හරිද? බලන්නකො. දැන් පළවෙනි කොටස කියන්නේ QN කියන දිග NO කියන දිගට සමානයි කියලා පෙන්නන්න. මොකද්ද? QN කොබන්න QN මෙන්න මෙයා. QN කියන දිග NO කියන දිගට සමානයි කියලා පෙන්නන්න කියලා කියන්නේ. හරි? QN කියන දිග NO ට සමානයි කියලා පෙන්නන්න කියලා කියන්නේ. මේක කොහොමද කරන්නේ? හරි? දැන් මේ පින්තූරේ අපිට අර ත්‍රිකෝණයක ස්ටෑන්ඩඩ් විදිහට ඒ කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය අපි පින්තූරේ අඳින ස්ටෑන්ඩඩ් විදිහ මෙන්න මෙහෙමනේ තියෙන්නේ. මේ විදිහට නෑ මේ පින්තූරේ. මේ පින්තූරේ ඇවිල්ලා මේක ඇල ගහලා තියෙන්නේ. හරි? එතකොට ඒ හේතුවෙන් සමහර කෙනෙක්ට මේක පේන්නේ නැති වෙන්න පුළුවන්. හරි? තාම තේරුණේ නැද්ද? මේ බලන්න. දැන් මේ ත්‍රිකෝණය සලකන්නකො මෙන්න මෙයා මේ ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණේ ඇවිල්ලා ওই මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියන එක්කෙන අනුගමනය කරන ත්‍රිකෝණයක් නේද? නේ? හරියටම බැලුවොත් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය තමයි මෙතෙන්ට භාවිත වෙන්නේ. මේ ත්‍රිකෝණේ. මේ ත්‍රිකෝණේ මේ පාදයට සමාන්තරව මෙයා ඇදලා තියෙනවා. හරි? අපිට ඒක දත්තයක් විදිහටම දීලා තියෙනවා. හරි? මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය මොකක්ද කියන්නේ? එක් පාදයකට සමාන්තරව තවත් පාදයක මධ්‍ය ලක්ෂ්‍ය හරහා මේ පාදේ මධ්‍ය ලක්ෂ්‍ය තමයි මේ තියෙන්නේ. හරි? තවත් පාදයක මධ්‍ය ලක්ෂ්‍ය හරහා අඳින රේඛාවෙන් ඉතිරි පාදේ සමච්ඡේදනය කරනවා. එතකොට විලෝමයට අනුව බැලුවොත් මෙන්න මේ පාදේ හරියටම සමච්ඡේදනය කරලා. එතකොට ඔය QN සමාන NO කියන දේ කෙලින්ම අර මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමයෙන් ඔප්පු කරලා දාන්න පුළුවන්. හරි. එතකොට ගන්න දෙවෙනි කොටස බලන්න. ගන්න දෙවෙනි කොටසේ තියෙන්නේ සරල සාම්‍යයක්. නේ? ගන්න දෙවෙනි කොටසේ තියෙන්නේ සරල සාම්‍යයක්. මොකද සරල සාම්‍යයක් කියන්නේ? සරල සාම්‍යයක් කියන්නේ හරියටම සමානයි කියලා පෙන්වන්න දෙයක්. හරිද? ඒ කියන්නේ ත්‍රිකෝණ වල තමයි මේ ගොඩ භාවිත වෙන්නේ. හරිද? ත්‍රිකෝණ වල තමයි භාවිත වෙන්නේ. එතකොට සරල සාම්‍යයකින් සරසාම මගින් ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද? ආකාර හතරක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි පා. ඒ කියන්නේ පාද තුන සමානයි නම් ත්‍රිකෝණ දෙකක් සමානයි. හරි? දෙවෙනි ආකාරය පා. ඒ කියන්නේ පාද දෙකයි කෝණය. මෙතන මේ කෝණය මේ ගද්දි අපි අර පාද දෙකට අන්තර්ගත කෝණය තමයි ගන්න ඕනේ. ඒකේ පාද දෙකට අන්තර්ගත කෝණය කියන්නේ
ඒ පාද දෙක හරියටම මැදි වෙන කෝණය. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගන්න. මෙන්න මෙහෙම එකක්. A B C කියලා ත්‍රිකෝණයක් තියෙනවා. තව ත්‍රිකෝණයක් තියෙනවා D E F. මේ ත්‍රිකෝණ දෙක පාකෝපා යටතේ අංග සම කරන්න ගියොත් එහෙම මේ AB පාදයට සමානයි කියලා හිතන්නකෝ DE පාදේ අපිට දීලා තියෙනවා. ඒ වගේම BC පාදයට සමානයි කියලා හිතන්නකෝ EF පාදේ. ඒකත් අපිට දීලා තියෙනවා. එතකොට මෙතන මේ පාද දෙකක් හරිනේ. එතකොට දැන් කෝණේ ඕනේ. එතකොට මේ කෝණය අනිවාර්යෙන් මේ පාකෝපා අවස්ථාව යොදන්න ඕන නම් මේ කෝණය අනිවාර්යෙන් මෙන්න මේ මෙතන තියෙන කෝණය වෙන්න ඕන. තේරුණාද? එතකොට මේ ත්‍රිකෝණයක මේ පාකෝපා අවස්ථාව යොදන්න මේ කෝණය අනිවාර්යෙන් මේ පාද දෙක අතරමැදි කෝණය වෙන්න ඕන. මේ පාද දෙක අතරමැදි කෝණය වෙන්න ඕන. තේරුණාද? ඒක තමයි පාකෝපා අවස්ථාව යටතේ ත්‍රිකෝණ දෙකක් අංග සම කරන විදිහ. ඊට පස්සේ තුන්වෙනි එක තමයි කෝකෝපා. ඒ කියන්නේ කෝණ දෙකයි පාදේ. තුන්වෙනි එක කෝකෝපා. කෝපා. ඒ කියන්නේ කෝණ දෙකයි පාදේ. මෙතන එහෙම එකක් නැහැ. හරි. මෙතන ඕනෙම කෝණ දෙකක් හා ඊට අනුරූප පාදයේ ත්‍රිකෝණ දෙකකට සමාන කරලා ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ එක කර්ණපා. කර්ණපා කියන්නේ කර්ණය කියන එක සාමාන්‍යයෙන් මොන ත්‍රිකෝණවල තියෙන? කර්ණය කියන එක තියෙන්නේ සාමාන්‍යයෙන් තියෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණවල. එතකොට දැන් කර්ණපා අවස්ථාව යටතේ අපි ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඍජුකෝණී ත්‍රිකෝණ විතරයි. දැන් ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් තියෙනවා කියලා හිතන්න මෙන්න මෙහෙම. එතකොට මෙයාගේ කර්ණය කියන්නේ මෙන්න මේ දිගින් වැඩිම පාදේනේ. මෙයාගේ කර්ණය සමානයි. එතකොට මෙයාගේ කර්ණයට ඉදිරියෙන් තියෙන පාදේ මෙයාගේ කර්ණයට ඉදිරියෙන් තියෙන පාදේ සමානයි. මෙහෙම හිතන්නකෝ. එතකොට මොකක්ද වෙන්නේ? මේ ත්‍රිකෝණ දෙක කර්ණපා අවස්ථාව යටතේ අංග සමයි. හරි. ඔක තමයි අංග සම කිරීමට අදාළව තියෙන අවස්ථා හතර. හරිද? දැන් බලමු මේ POM ත්‍රිකෝණයයි NLM ත්‍රිකෝණයයි අංග සම කරන විදිහ. හරි. දැන් බලමු POM ත්‍රිකෝණය NLM ත්‍රිකෝණය. කොහොමද බලන්නකෝ මේ POM ත්‍රිකෝණය කො POM ත්‍රිකෝණය මෙන්න මෙයා නේ. POM ත්‍රිකෝණය කියන්නේ මෙන්න මෙයා. සහ NLM ත්‍රිකෝණය කො NLM අන්න මේ දෙන්න නේ. හරි. එතකොට මේ දෙන්න අපිට අංග සම කරන්න ඕනේ. හරි. බලමු බැලූ බැල්මටම මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණය සමානයි. හේතුව සම්මුඛ කෝණ. හරි. සම්මුඛ කෝණ. ඊට පස්සේ මෙන්න මේ පාදයයි මේ පාදයයි සමානයි. ඒක දත්තයක් විදිහටම දීලා තියෙනවා නේ. මෙන්න මේ පාදයේ සමානයි. ඒක දත්තයක් විදිහටම දීලා තියෙනවා. ඊට පස්සේ බලන්නකෝ තව අපි එක අංගයක් මොනවද කරගන්න බෑ. එක අංගයක් දෙන්නගම සමාන කරගන්න බෑ. මට පේනවා මෙන්න මෙහෙම. මේ පාදයයි මේ පාදයේ සමාන්තරයි. එතකොට මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි සමානයි නේද? ඇයි? මොකද හේතුව? ඒකාන්තර කෝණ නේ. ඒකාන්තර කෝණ කියන්නේ මොකද්ද? සමාන්තර රේඛා දෙකක් මෙහෙම තියෙනවා නම් මෙන්න මේ වගේ තියෙනවා නම් මෙන්න මෙතන කෝණය සමානයි. නේ? ඒක තමයි ඒකාන්තර කෝණ කියන්නේ. මේක තමයි ඒකාන්තර කෝණ කියන්නේ. හරිද? එතකොට මට මේක ඔප්පු කිරීම ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. NML කෝණය සමානයි PMO කෝණය. හේතුව මොකද්ද? සම්මුඛ කෝණ. හරිද? ඊළඟට PM පාදය සමානයි ML පාදය. මොකද්ද? දීලා තියෙන දත්තය. හරිද? ඊට පස්සේ මොකද්ද? NLM කෝණය කියන්නේ මෙන්න මෙයා. NLM කෝණය සමානයි MPO කෝණය. MPO කෝණය. හේතුව මොකද්ද? ඒකාන්තර කෝණ. හරි? එම නිසා මෙම ත්‍රිකෝණ දෙක මොකද්ද? POM ත්‍රිකෝණය අංග සමයි NLM ත්‍රිකෝණය. මොකක්ද හේතුව? කෝණ දෙකයි පාදේ. කෝකෝ පා අවස්ථාව යටතේ මේක වරහන් ඇතුළේ දාන්න. කෝ පා. හරි? තේරුණානේ? එතකොට ගාන දෙවෙනි කොටස ඉවරයි. ඊළඟට තුන්වෙනි කොටසට. අපිට දැන් තුන්වෙනි කොටස කියනවා PNLO කියන කෙනා සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්න. PNLO කියන කෙනා සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්න. දැන් කොහොමද මොකක් හරි කෙනෙක් සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්නේ? හරි?
අපි යෝකට කලින් යමු මෙන්න මේ සමාන්තරාශ්‍රයේ ලක්ෂණ වලට. හරි. මෙහෙම කියන්නේ සමාන්තරාශ්‍රයක් කියන්නේ. සමාන්තරාශ්‍රයක මොකද්ද තියෙන ලක්ෂණ? මෙයාගේ මේ පාදයයි මේ පාදයයි සමාන්තරයි. මේ පාදයයි සමාන්තරයි. සහ මේ පාදයේ දිගයි සමානයි. මේ පාදයේ දිගයි සමානයි. හරිද? ඔය තමයි සමාන්තරාශ්‍රයේ ලක්ෂණ. තව මේ විකර්ණ මොකද්ද? විකර්ණ හරියටම දෙයකට බෙදෙනවද නැද්ද? මේ විකර්ණ හරියටම විකර්ණ එකිනෙකට හරියටම සමච්ඡේදනය වෙනවයි. හරිද? තේරෙනවද? ඔය තමයි සමාන්තරාශ්‍රයේ ලක්ෂණ. දැන් ওই මොන හරි ලක්ෂණ ටිකක් පදනම් කරගෙන අපි PNLO කියන කෙනාව හරිද? සමාන්තරාශ්‍රයක් විදිහට ඔප්පු කරන්න තියෙන්නේ. බලමු. දැන් PNLO කියන්නේ මොකද්ද? මෙන්න මෙයානේ. PNLO මෙන්න මෙයා. මේ බලන්නකෝ. දැන් මම කියනවා මෙන්න මෙහෙම එකක්. අපිට ගානේ දත්තයක් දීලා තියෙනවා නේද? PO කියන පාදයයි NL කියන පාදයයි සමාන්තරයි කියලා. මොකද්ද? PO කියන පාදයට NL කියන පාදේ සමාන්තරයි. ඒක ගානේ දීලා තියෙනවා මේ. සහ මේ බලන්නකෝ. දැන් මේ ත්‍රිකෝණ දෙක මේ ගානේ කලින් කොටසේ කිව්වා මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කියලා. එතකොට මේ ත්‍රිකෝණ දෙක අංග සම කරා කියන්නේ NL පාදයේ දිගයි PO පාදයේ දිගයි සමානයි නේද? නේ? මෙන්න මේ පාදයේ දිගයි මෙන්න මේ පාදයේ දිගයි සමානයි නේද? ඇයි? මොකද හේතුව? අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. හරි? ඒක හේතුව ලියන්න ඕන. අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. එතකොට මෙයාගේ PO පාදයයි NL පාදයයි සමාන්තර වෙලා ඒ පාදයේ දිගින් සමානයි. මේ පාද දෙක දිගින් සමානයි නම් අපිට කියන්න පුළුවන් මොකද්ද? PNLO කියන කෙනා සමාන්තරාශ්‍රය කියලා. එතකොට ඒ විදිහට අපිට ගාන තුන්වෙනි කොටස හදන්න පුළුවන්. හරි. එතකොට ගාන හතරවෙනි කොටස බලන්නකෝ. එතකොට අපිට තියෙන්නේ මොකද්ද? MO සමානයි 4 එකයි QO බව වෙන්න. MO සමානයි 4 එකයි QO බව වෙන්න. බලමුකෝ. MO කියන්නේ මොකද්ද? මෙන්න මෙයා මේ MO. MO කියන කෙනා QO කියන්නේ මෙන්න මේ දිග කියලානේ. මේ මෙතන ඉඳන් මෙතෙන්ට. හරි. MO කියන කෙනා මේ QO කියන මේ දිගින් වැඩිම පාදයෙන් 4න් පංගුවක් කියලා පෙන්වන්න තියෙනවා. හරිද? මේ බලන්නකො ඕකට දැන් වැඩි නටන්න දෙයක් නැහැ. මේ බලන්නකො මම මේ කරන විදිය. දැන් අපි කලින් ඔප්පු කරා නේද QN පාදයයි NO පාදයයි හරියටම සමානයි කියලා. මේ ගානේ පළවෙනි කොටසේ ඔප්පු කරා QN පාදයයි NO පාදයයි දිගින් සමානයි කියලා. එතකොට මම මේ QN පාදයට දානවා හරිද? QN පාදයට දානවා 2x කියලා. හරි? QN පාද දිග 2x කියලා ගන්නවා. හරි? ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට දිග 2x. එතකොට මට කියන්නකෝ NO පාද දිගත් කීයද? ඒ 2x නේද? ඇයි හේතුව? මේ QN NO සමානයි. එතකොට NO පාද දිගත් මොකද්ද වෙන්නේ? මෙයා 2x වෙනවා. මෙයාත් 2x මෙයාත් 2x වෙනවා. එතකොට මේ බලන්නකෝ. එතකොට මේ NO වල NMයි MOයි සමානයි නේද? ඇයි එහෙම වෙන්නේ? NMයි MOයි සමානයි. එහෙම වෙන්නේ ඒත් අර හේතුව තමයි. අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. එතකොට NM සමානයි MO. මේ දෙන්න සමානයි. හරි? සහ මේ දෙන්නගේ එකතුවම කීයද වෙන්නේ? මේ දෙන්න එකතුව කීයද වෙන්නේ? මේ දෙන්න එකතුව වෙනවා 2x. හරි? එතකොට NM ධන MO කියන එක වෙන මොකද්ද? 2x වෙනවා. මොකද මම මෙයා 2x කියලා ගත්තා. මෙයාත් 2x කියලා ගත්තා. එතකොට NMයි MO එකතුව 2x වෙනවා. එතකොට බලන්නකෝ NM කියන්නේ කීයද වෙන්නේ? මෙයයි සමානයි. මෙයයි එකතුව 2x වෙනවා. එතකොට NM කියන කෙනා සමාන වෙනවා MO කියන කෙනා සමාන වෙනවා x කියන එක නේද? හරි? NM කියන එකත් x ට සමානයි. MO කියන එකත් x ට සමානයි. එතකොට මේ MO කියන දිග x වෙනවා නේද? තේරෙනවද? එතකොට මේ බලන්නකෝ QO කියන කෙනා 4x වෙලා හරිද? MO කියන කෙනා එලින්ම කීයද වෙන්නේ? x වෙනවා නේද? තේරෙනවද? එතකොට මම මෙන්න මේ QO සමානයි 4x කියන එක කෙනා පළවෙනි ප්‍රකාශනය විදිහට ගන්නවා. මෙයා දෙවෙනි ප්‍රකාශනය විදිහට ගන්නවා. මම කෙලිම දෙකෙන් එක බෙදනවා. හරි? කෙලිම
දෙකෙන් එක බෙදෙනවා. දෙක බෙදීම එක. එතකොට කොහොමද එන්නේ? MO බෙදීම QO සමානයි x බෙදීම 4යි x. එතකොට මේ x මේ x කැපිලා MO කියන කෙනා වෙනවා. මේ QO කියන කෙනා හරස් ගුණිතයෙන් මෙතෙන්ට යනවා. 1/4යි QO. අපි දැන් මේක ඔප්පු කරා නේද? තේරෙනවද වැඩි? මේ ගණන් ලීසි. දැන් මේ වීඩියෝ එකෙන් දැන් ඔයාලට මේ වගේ දේවල් සමාහිත එකපාර ඔළුවට එන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මේ වගේ ගණන් හදන ක්‍රම මේ වගේ වීඩියෝ එකෙන් අල්ලගන්න. හරිද? එතකොට අදට ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හමු.